හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඕගොල්ලන්ව අද සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් එපිසෝඩ් එකකට. අද මම ගන්න යන පොඩි ඩිසිෂන් එකක් ඕගොල්ලන්ට මම සිම්පල් වේ එකකට එක්ස්ප්ලেইন කරන්න යන්නේ. ඉතින් ඒක ඇත්තටම සුපිරි ඩිසිෂන් එකක් මම ගන්න යන. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. channel එක පල්ලා තියෙන අතපා subscribe button එක click කරලා channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඊපු දවස් ටිකේ මට ෆීල් වුණා ෆෝන් එකේ හින්දා මගේ attention එක සම්පූර්ණයෙන්ම යනවා කියලා. මං ඒකට වීඩියෝ එක්කුත් කරා ඔයගලන්ට කොහොමද ස්ක්‍රීන් මේ ටයිම් එක අඩු කරගන්න කියලා. ඉතින් මම පොඩි ඩිසිෂන් එකක් ගත්තා මේ සැරේ ෆෝන් එක දවස් 7ක් යනකම් යූස් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ කිලින්ම ෆෝන් එක අයින් කරා. මේක තමයි ඒ දවස් 7 මම පාවිච්චි කරන්න යන මගේ ෆෝන් එක. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට මං කියන්නම් මම මොනවද කරන්න යන්නේ. මං කරන්න යන්නේ මගේ ගෙදර කට්ටිය කියන කෝල් වලට විතරක් ආන්සර් කරනවා. නැතුව no social media, no scrolling මුකුත්ම නෑ. just using my මේ phone එක. ඉතින් මං හිතනවා මට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. මේක හැබැයි punishment එකක් නෙමෙයි. මේක experiment එකක්. phone එකක් නැතුව දවස් 7ක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් අපි try කරලා බලමු. අනිවාර්යෙන් මං හිතනවා මට ඉන්න පුළුවන් වෙයි කියලා. මම මේකෙන් දැනගන්න ඕනේ වෙන්නේ මට අනිවාර්යෙන් මට ෆෝන් එක නැතුව ඉන්න පුළුවන්ද? මගේ මයින්ඩ් එක ස්ලෝ වෙයිද? මගේ දවස ගෙවෙන්නේ කොහොමද? මට ඒ වගේ ටිකක් තියෙනවා ඇත්තටම මේකේ එක්ස්පීරියන්ස් එකක් ලබන්න. ඉතින් මම අනිවාර්යෙන් කැමතියි එක්ස්පීරියන්ස් එක ලබන්න. ඉතින් අපි ඒ අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් එක ලබමු. ඔයගොල්ලෝ try කරලා බලන්න මේක. yes honestly මම මේක කරන්න තියන්නේ කරේ ඇත්තටම ෆෝන් එකත් එක්ක ඉඳලා වැඩක් නැහැ. ඒකයි මම මේක මේ කරන්න තියන්නේ කරේ. අනිවාර්යෙන් ඕගොල්ලෝ try කරන්න. ලබන සතියේ සඳුදාද මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ සිකුරාදා. ලබන සතියේ සඳුදා වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්නේ නැහැ. ආය අප්ලෝඩ් වෙන්නේ ලබන සතියේ සිකුරාදාම තමයි. සිකුරාදා වෙනකන් ඒ දවස් 7 මම ෆෝන් එක යූස් කරන්නේ මගේ දවසට විනාඩි 5කවත් අඩුම තරම මම වීඩියෝ එක රෙකෝඩ් කරගන්න බලනවා මම කැම් එකේ. එහෙම මම දවස් 7 වීඩියෝ 7ක් හදලා සිකුරාදාට වීඩියෝ එක සම්පූර්ණයෙන් එඩිට් කරලා අප්ලෝඩ් කරන්න. එතකන් ඉතින් peace.